අර අත්තු වුණා කතා ඇත්තද කොහෙද? ඒ අතර ගිහින් බලන්න ඕන. ඔය කට කලින් වරදිනවා මම කට්ටියම ඇති බයලා. ඒ දක්ෂුණා මල්ලිනේ කන්නේ. ඔබ මොකද අපේ ගස්වල නැගියා? ඔබ හොරෙන් අබවත් කඩන්න දාවේ? නෑ මම අම්මා මල්ලිට කිව්වා කියලා මාව මහන්න බෑනේ. ඒකයි මම මේ සිරිපිට යවලා වත්තේ බැලලා ඉන්නවා මේ. ඔයාලා ජම්බ කාට නැහැ. මම ඔයා කොට ඉන්න නැක්ක කියන්න ලැජ්ජාවෙ ඉතින්. ඒ බං මම හිතේ බචන් හරිද? අර දන්නවනේ අර මොකද්ද බං අර ගෑස් එකක් පුපුරලා ළමයි මරණා කිය මතකද? ඒ අත්තු හොල්මන් තියනවල නේද? අහලා තියෙනවා මේ ඒ අත්තේ හොල්මන් ඉන්නවලු ඒ ළමයා හොල්මන් කරනවලු අර ගුණේ සීයා මැරෙනවා. දැන් කී දෙනෙක් මැරෙනවද බං ඔය වත්තර කියපු පොල්ලයි දෙලියපු සෝමාච්චි මැරෙනවා. අපි ගිහින් බලමුද බං? බලන්න හෙට නෙමෙයි. හවස් යමන්කෝ. හවස් යමන් අපි බලලා එන්න. අර දිදුව මල්ලිවත් එක්ක යමන්. ඔබ දන්නවද අර හොල්මා අර හොල්මා කියන්නේ ඕකේ බ්‍රේක් එක නෑ Dar size
ගිනි අරන් මැරුණා. ගෙදර ගිනි අරන් නේදවා මැරුණේ. හරි. අනේ ඔයාව අපේ යාළුවෙක් කරගන්නම්. ඔයාව පිටික් එක්ක යන්න අපිට යන්න දෙන්න. සතු සුරුපෙන් දෙන්න ඕනේ, පෙරද සුරුපෙන් දෙන්න ඕනේ, මනුස්ස සුරුපෙන් දෙන්න ඕනේ. අනේ ඔයා ළමෙක් වගේ ඉන්නකෝ ඔයා. අර ගහ උඩ අර ඉන්නේ. හලෝ යාළුවෝ. ඒ මොන්නේ නැද? පස්සා ගොඩයි. තෝල් වණ වින්නේ. ඒ මෙහෙන් අපි මේ ගමේ ඔයාට අපි කියන ඕනම දෙයක් කරන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් අපිට අයිස්ක්‍රීම් දුන්නා. මොකටද තුන